අපි ඉන්නේ චතාරික සමයේ. ඒ වුණාට මේ මාර්තු මාසේ 25 වෙනිදා අපි සුවිශේෂී මංගලෝත්සවයක් සමරනවා. ඒ තමයි දේව මාතාවන්ට මංගලම් කීමේ මංගලෝත්සවය. ගාබ්‍රියෙල් දේවදූතයා දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙනයි මේ දේව අම්මා ගාවට එන්නේ, දේව මාතාව ගාවට එන්නේ, මරියාව ගාවට එන්නේ. විපුල ප්‍රසාදලත් උත්තමිය කියලා මේ දෙවියන් වහන්සේගේ වචන දේව අම්මට කියනවා. එතකොට මේ විපුල ප්‍රසාදය නමෝ මරියනි මේ වචන වෙන කාගේවත් නෙමෙයි, දෙවියන් වහන්සේම මරියතුමීට දුන්නු ගෞරව නාම. දැන් මේ හැම කාරණාවක් තුළම අද දවසේ වැදගත්ම දේ තමයි දේව අම්මා කොහොමද මේ වචනයට ප්‍රතිචාර දැක්වේ කියලා. පැහැරුම් අවස්ථාවක් මොකක්ද කරන්න කියලා මනුෂ්‍ය මට්ටමේ හිතාගන්න බැරි අවස්ථාවක්. හැබැයි මේ අනිශ්චිත භාවය තුළ දේව අම්මා දේව සැලැස්මට හිස නමනවා. එසිය කියලා කියනවා, ෆියට් කියලා කියනවා. මේ එතුමියගේ එසිය කියන වචනය මේ ගැලීම් ඉතිහාසයේ ඉතා සුවිශේෂී වචනයක්. මොකද ඒ තුළ තමයි ඒ දේව පුත්‍රයා මෙලව මාංශගත වෙන්නේ, ඒ වචනය තුළ, ඒ පිළිගැනීම තුළ. එනිසා මොනතරම් අනිශ්චිත වුණත්, මොනතරම් අපැහැදිලි වුණත් හැම මොහොතකම දේව සැලැස්මට අපි නතු වෙන්නට ඕන. හරියට දේව අම්මා එදා ගාබ්‍රියෙල් දේවදූතයා අපේ පණිවිඩය කියද්දී ඒ දේව සැලැස්ම නතු වුණා. ජෙස්පි